අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම අද අපි කතා කරන්න යන්නේ expensive clothes makeup නැතුව වුණත් වඩාත් ආකර්ශනීය පෙනුමක් ගන්න පුළුවන් කරුණු ගැන. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු ඒ කරුණු මොනවාද කියලා. අංක 1. ඔබේ පුද්ගලික සනීප ආරක්ෂාව පවත්වාගෙන යාම. ආකර්ශනීය පෙනුමක් කෙරෙහි බලපාන වැදගත්ම සාධකය තමයි ඔයාලගේ පුද්ගලික සනීප ආරක්ෂාව. මේකෙදී ඔයාලගේ සමස්ත පෙනුම වැඩි දියුණු කරනවා විතරක් නෙමෙයි, ආසාදන සහ ලෙඩ රෝග වලින් බොහෝ දුරට ඔබව ආරක්ෂා කරනවා. මේකෙදී දිනපතා දෙවරක් දත් මැදීම, හැමදාම ස්නානය කිරීම, හිසකෙස් පිරිසුදුව තබා ගැනීම, පිරිසුදු ඇඳුම් ඇඳීම, නියපොතු පිරිසුදුව තබා ගැනීම වගේ ගොඩක් දේවල් වලට කරන්න පුළුවන්. ඒක ඔයාලගේ පෙනුමෙන් 50%ක්ම පවත්වාගෙන යන්න බලපානවා. අංක 2. විශ්වාසය සහ සිනහව. හැම වෙලාවෙම හොඳට කට ඇරලා hina වෙලා ඉන්න පුළුවන් මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වගේම බොහෝ කල් තරුණව හොඳ ආකර්ශනීය භාවයකින් ඉන්න විශ්වාසය සහ සිනහව කියන්නේ ඊටමත් වැදගත් කරුණක්. අංක 3. ඔබේ සම ආරක්ෂා කර ගැනීම. ආකර්ශනීය පෙනුමක් පවත්වාගෙන යන්න ඔයාලගේ හැම ආරක්ෂා කරගන්න එක අතිශයින්ම වැදගත් වෙනවා. මේකෙදී ඔයාලා දිහා බලන කෙනෙක් ඉස්සෙල්ලාම අවධානය යොමු කරන්න ඔයාලගේ මූණ දිහාවටනේ. ඉතින් ඔයාලගේ මූණට නිසි සත්කාර සහ අවධානය ලබා දීම නිරන්තරයෙන්ම සිදු කරන්න ඕනේ. මූණේ තියෙන කුරුලෑ ලප කෑල්ල වගේ දේවල් වලට නිසි ප්‍රතිකාර අරගෙන, ඒ වගේම හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරලා ඔයාලගේ මූණ ආශ්‍රිතව තියෙන ගැටලු බොහොමයකට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හොඳට වතුර පානය කිරීම, නැවුම් එළවලු සහ පළතුරු පරිභෝජනය කිරීම, අධික සීනි භාවිතයෙන් වැළකීම වගේ දේවල් සිද්ධ කිරීමෙන් ඔයාලගේ හැම නිරෝගීව ගොඩක් කල් තියාගන්න පුළුවන් වෙනවා. අංක 4. දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම. ඔයාලා නිතරම වගේ එළිමහනට යන කෙනෙක්ද? නැත්නම් අවුවේ යනකොට මොන හරි ආවරණයක් නැත්නම් කුඩයක් පාවිච්චි නොකරන කෙනෙක්ද? එහෙනම් ඒක ඔයාගේ හැම වේලෙන්න ලොකු හේතුවක් වෙනවා. දැඩි හිරු රශ්මිය නිසා ඔයාලගේ හැමේ තෙතමනේ නැති වෙලා හැම වේලෙන්න පටන් ගන්නවා. ඒක ඔයාලගේ හැම වියපත් වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒ නිසා ඔයාලා දැඩි හිරු රශ්මිය තියෙන වෙලාවට එළියට යනවා නම් ඔයාලගේ හැමේ ආරක්ෂාව ගැන අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මීට අමතරව හොඳ සන්ස්ක්‍රීන් එකක්, හොඳ මේකප් එකක් පාවිච්චි කරන එක, හොඳට වතුර පානය කරන එක වැදගත් වෙනවා. අංක 5. නිරන්තරයෙන් ව්‍යායාම කිරීම. මේකේදී අදහස් කරන්නේ ඔයාලගේ බර අඩු කර ගැනීම විතරක් නෙමෙයි. ඔයාලගේ උසට සරලන බරක් පවත්වාගෙන යාම වැදගත් තමයි. ඒ වගේම ඔයාලගේ සමස්ත සෞඛ්‍ය වෙනුවෙන් දිනපතා ව්‍යායාම කිරීම, ඇවිදීම, දිවීම, පිහිනීම, යෝගාභ්‍යාස කිරීම, බයිසිකල් පැදීම වැනි මොනවා හරි ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීම වගේම ඔයාලගේ ශරීරයේ හැඩය පවත්වාගෙන යාම, අනවශ්‍ය කැලරි දහනය කිරීම මගින් ඔයාලගේ ශරීරයේ ශක්තිය නිසි පරිදි පවත්වාගෙන යන්න ඔයාලට පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මොන වයසක හිටියත් හැමදාම පුළුවන් විදිහට ව්‍යායාම කරන්න පුරුදු වුණොත් ඒක ඔයාලගේ ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න වගේම වයසට යන එකත් ටිකක් ප්‍රමාද කරගන්න හේතුවක් වෙනවා. අංක 6. පෝෂණයෙන් සපිරි කෑම වේලක් ලබා ගැනීම. නිතරම ගුණදායී එළවලු පළතුරු, කොළපාට එළවලු පලා වර්ග, මේද රහිත සම්බර හා පෝෂ්‍යදායී ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම වගේම නිසි වේලාවට ආහාර ගැනීම තුළින් ඔබට වැඩි කලක් තරුණව ඉන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ඉතින් ඔයාලා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නේ නැත්නම් ඔයාගේ හැම වේලනවා වගේම ඔයාලා පෝෂ්‍යදායී ආහාර ගන්නේ නැත්නම් හැමට අවශ්‍ය විටමින් වර්ග ලබා ගන්නේ නැත්නම් ඔයාලගේ හැම වියපත් වීමේ හැකියාව වැඩි. ඒ නිසා හැමතිස්සෙම නැවුම් එළවලු පළතුරු වගේම හොඳින් ජලය පානය කරන්නත් ඔයාලගේ ආකර්ශනීය බව වැඩි වෙන්න හේතුවක් වෙනවා. අංක 7. තමාගේ බාහිර පෙනුම ගැන සැලකිල්ලක් දැක්වීම. මේකෙදි කියන්නේ හැම වෙලේම සැලුන් යන්න ඕනි කියලා නෙමෙයි. හැමතිස්සෙම සැලුන් යන්න බැරි වුණත් ගෙදරදී තමන්ගේ මූණ හා ශරීරය ලස්සන කරගන්න අපි හැමෝටම පුළුවන්නේ. ඉතින් ඒක ඔයාලගේ ප්‍රතිරූපය වර්ධනය වෙලා හොඳ පෙනුමක් ලබා දෙන්න හේතුවක් වෙනවා.
ඒ වගේම ෆැෂන් කියන්නේ නීතියක් නෙමෙයිනේ. හැමදාම ලස්සනට ඉන්න ට්‍රෙන්ඩ් එකට ඇඳලා හැමෝම ෂෝක් කියනවාට අපි හැමෝම ආසයිනේ. මට ෆැෂන් සෙන්ස් එකක් නැහැ කියලා හිතන යාළුවෝ ඕන තරම් ඉන්නවා. ආන්නකෝ ෆැෂන් කියන්නේ වෙන කෙනෙක් දාපු ලේබල් එකක් නෙමෙයි. ඒක තනිකරම ඔයාගේ පර්සනල් වයිබ් එක. ඔයාට ආත්ම විශ්වාසය වැඩි කරන සතුට හිතෙන ඇඳුමක් අඳින එක තමයි හොඳම ෆැෂන් එක. ඇත්තටම කියනවා නම් ඔයා කොච්චර මෙලා අධික ඇඳුමක් ඇඳන් හිටියත් ඔයාට ආත්ම විශ්වාසයක් නැත්නම් ඒකෙන් වැඩක් නැහැනේ. අංක 8. ඔයාට ගැළපෙන ඇඳුම් අඳින්න. ඔයා අඳින විදිහෙන් තමයි අනිත් අයට ඔයා ගැන හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් ඔයා තෝරගන්න විලාසිතාව හැම වෙලාවෙම ඔයාට සුදුසු එකක් වෙන්න ඕනේ. ඒක ඔයාගේ උස, බර, ශරීරයේ හැඩය, සමය වර්ණය වගේ ඔයාට ගැළපෙන සහ නොගැළපෙන විලාසිතා තියෙනවා. ඉතින් ඔයා සහභාගී වෙන අවස්ථාව අනුව, ඔයා යන තැන අනුව, ඔයා යන වෙලාව අනුව ඔයාලගේ ඇඳුම් තෝරගන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඒ වගේම මොන ඇඳුම ඇඳත් ඒක ඉතාමත් පිරිසුදු බවට ඔබ වග බලා ගන්න ඕනේ. බ්‍රෑන්ඩ් එක නෙමෙයි, ෆිට් ඕන් එක තමයි වැදගත් වෙන්නේ. හැමතිස්සෙම පිරිසුදු අයන් කරපු ඇඳුමක් අඳින්න ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම හොඳට කලර් මැචින් කරලා ඔයා අද ඇඳගෙන ඉන්න තමයි ලෝකේ තියෙන හොඳම ඇඳුම කියලා හිතාගෙන ඇඳුම අඳින්න, ඇවිදින්න, කතා කරන්න, hina වෙන්න, කොන්ෆිඩන්ස් එකකින් කවුරුත් මොනවද කියනද කියලා හිතන්නේ නැතුව ඔයා කැමති දේ, ඔයා සතුටු කරන දේ අවසාන වශයෙන් ෆැෂන් කියන්නේ මොනව ඇඳත් ඔයාට ලැබෙන ෆීලිං එක. ඒ නිසා ඔයාගේ යුනික් ස්ටයිල් එක තෝරගන්න ඔයා අදම පටන් ගන්න ඕනේ. අංක 9. හිසකෙස් පිරිසුදුව සහ සුවඳින් පවත්වා ගැනීම. මේක ඔයාලට තේරෙනවනේ. ඔයාට ගැළපෙන හෙයා කට් එකක් තෝරගන්න එක. ඒ වගේම හැම වෙලාවෙම ඔයාගේ හිසකෙස් පිරිසුදු තබා ගන්න එක ඔයාගේ ආකර්ෂණීයභාවය පවත්වාගෙන යාමට ලොකු හේතුවක් වෙනවා. අංක 10. හොඳින් නිදා ගන්න. ආකර්ෂණීය පෙනුමක් ලබා ගන්න වගේම නිින්ද කියන්නේ අපි හැමෝටම වැදගත් දෙයක් නේ. නිදා ගන්නකොට ඔයාලගේ ශරීරයට අවශ්‍ය විවේකය ලැබෙනවානේ. ඉතින් නිසි පරිදි මේ නිින්ද නොලැබෙනවා නම් ඒක ඔයාලගේ පෙනුම කෙරෙහි වගේම ඒක ඔයාට විවිධාකාරයෙන් විවිධ බලපෑම් එල්ල කරන්න ලොකු හේතුවක්. විශේෂයෙන්ම ඔබ ලබා ගන්නා නිින්දෙහි ගුණාත්මක භාවයක් නොමැතිනම් ඔබ ඉතා හොඳ නිින්දක් ලබා ගන්නේ නැත්නම් ඔබ කෙරෙන් ඉතා වෙහෙසකර පෙනුමක් දිස් වෙන්න පුළුවන්. ඉතින් ඒක අනිත් අය ඔයා ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න හේතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ නිින්දක් ලබා ගන්න වගේම හොඳ විවේකයක් ලබා ගන්න ඔයාගේ ආකර්ෂණීය පෙනුමට ලොකු හේතුවක් වෙනවා. අංක 11. මානසික ආතතියෙන් මිදෙන්න. ඔයා අධික කාර්යබහුල කෙනෙක් නම්, ඔයාගේ මනස අධික පීඩාකාරී බවකින් යුක්ත නම් ඔබේ සම වියලීමේ සම්භාවිතය වැඩි වෙන්න පුළුවන්. මානසික පීඩනය, හැම වියලීම වගේ දේවල් ඔයාගේ බොහෝ ගැටලු වලට වගේම ඔයාගේ ආකර්ෂණීය පෙනුම නැති වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා ඔයාගේ සම වියපත් වීමට ඍජුවම බලපාන මානසික ආතතියෙන් මිදීම ඉතාමත් වැදගත්. හැමතිස්සෙම ඔයාලගේ හිත මානසික ආතතියෙන් මුදවගෙන පැහැදිලි මනසකින් වැඩ කරන්න ඔබ පුරුදු වෙන්න ඕනේ. ඒක ඔයාලගේ තරුණ බව රැකගන්න හැමදාම හේතුවක් වෙනවා. මානසික ආතතිය ඔයාව වෙහෙසටපත් කරනවා විතරක් නෙමෙයි, ඔයාව දුර්වල කරනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවෙම ඔබේ මානසික ආතතිය පාලනය කරගන්න. මානසික ආතතිය ඉහළ මට්ටමක තියෙනවා නම් අනිත් අය ගැන ඔයා වෛරයක් ඇති කරගෙන අනිත් අය එක්ක කේන්ති ගන්න එක කනස්සලටපත් වීම නිතරම සිද්ධ වෙනවා නම් අනිත් අයට ඔයා කෙරෙහි ආකර්ෂණීයභාවයක් ඇති වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔබේ මානසික ආතති මට්ටම අඩු තත්ත්වයේ පවත්වාගෙන යන්න කරන්න පුළුවන් දේවල් ඔයා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් හොඳ විනෝදාංශයකට යොමු වෙන එක, යෝග අභ්‍යාසවල නිරත වෙන එක, සංගීතයට සාම් දෙන එක, ඔයාගේ ආදරණීයන් එක්ක කාලය ගත කරන එක වගේ දේවල් පාට කරන්න පුළුවන්. අවසාන එක. නිරතුරුවම ධනාත්මක සිතන්න. ඉතින් සිතුවිලි කියන්නේ ඉතාමත් බලවත් දෙයක්නේ. අපේ හිතන පතන විදිහට අපේ ශරීරය වෙනස් වෙනවා කියලා අපි දන්නවනේ.
ඒ නිසා පුළුවන් තරම් හිත ශක්තිමත්ව තියාගෙන හොඳ සිතුවිලි වලින් අපේ ශරීරය හැමදාම තරණව පවත්වාගෙන යන්න අපිට පුළුවන්. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ හැමදාම ආකර්ෂණීයව ඉන්න පුළුවන් කරුණු ගැන. මේ වගේ වීඩියෝ හැමදාම ඔයාලට අරගෙන එන්න මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් අදට මම නවතිනවා. ඔයාලා හැමෝටම ස්තුතියි.